ඔබේ දරුවා කලින් පරම්පරාවල හිටපු දරුවන්ට වඩා වයසයි. ඩීප් ලර්න් ස්ටඩි ප්‍රෝස් ඉගෙන ගත්තට පස්සේ ඔබේ දරුවන්ට ටියුෂන් ක්ලාසස් අවශ්‍ය වෙන්නේ නැහැ. එතනම විෂය කරුණු ඉගෙනීම කියන එක දැන් යල් පැන ගිය උගන්වන ක්‍රමයක්. ඩීප් ලර්න් කෝචින් වර්ක්ෂොප් එක කියන්නේ මොකක්ද කියලා බොහොම දෙමව්පියෝ අහනවා. ඩීප් ලර්න් කෝචින් වර්ක්ෂොප් එකේදී කරන්නේ ඔබේ දරුවට පාඩම් කරන්න උගන්වනවා. ඇත්තටම විෂය කරුණු ඉගෙනීම කියන එක දැන් යල් පැන ගිය උගන්වන ක්‍රමයක්. විශේෂයෙන් කැනඩාව, ෆින්ලන්තය, ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් වල උගන්වන එක නවත්තලා තියෙනවා. ළමයාට ඉගෙන ගන්න සලස්වනවා. ඇත්තටම ඒකේ සිද්ධ වෙන්නේ ඇත්තටම මොලේ නියුරෝන අතර බොහොම ප්‍රබල ඉලෙක්ට්‍රිකල් ඉම්පල්සස් හදන්න උත්සාහ කරනවා. ඒ දියුණු රටවල් වල ගුරුවරු ළමයාව වැඩවල එන්ගේජ් කරලා, විෂය කරුණු වල එන්ගේජ් කරලා. අන්න එහෙම එකක් තමයි ඩීප් ලර්න් කෝචින් වර්ක්ෂොප් එකේදී කරන්නේ. තවත් අපි තාක්ෂණය යොදා ගැනීම අතින් ඉදිරියෙන්ම ඉන්නවා. ඉතින් ඩීප් ලර්න් කෝචිං වර්ක්ෂොප් එකේදී ඔබගේ පාසලෙන් ලැබෙන්නේ නැති ඉගෙනීම සම්බන්ධ හැමදේම ලැබෙනවා. ඉතින් ඒකට අවශ්‍ය හරිම සරල දේවල් ටිකක්. P2CR බොටනි පොතක්, එක සබ්ජෙක්ට් එකකට, A3 ඩ්‍රොයින් පොතක්, පාට පැන්සල් පෑන්, කොළ පාට, රතු පාට, නිල් පාට පෑන් තුනක්. ඒ වගේම ප්ලාස්ටික් ස්ටිකි නෝට්, ප්ලාස්ටික් කොළ නෙමෙයි, ප්ලාස්ටික් ස්ටිකි නෝට්. තීරු තියෙන්නේ. අන්න ඒවා අච්චු පොත්. භාෂාවන් හැරෙන්න අනිත් විෂයන් ඔක්කොම ටික අපි බාර ගන්නවා ඔබේ දරුවගේ. ඔබේ දරුවා 9 වසර නම් ඉන්නේ විෂයන් 13ක් 12ක් විතර තියෙනවනේ. ශ්‍රී ලාංකික කරිකුලම් එකේ. ඒකෙන් භාෂාවන් ටික අයින් කරුවාට පස්සේ ඔක්කොම ටික අපි බාර ගන්නවා. ඔබේ දරුවා එඩෙක්සෙල් නම් ඉන්නේ, කේම්බ්‍රිජ් නම් ඉන්නේ, ලැන්ග්වේජස් ඒ කියන්නේ ඉංග්‍රීසි, සිංහල, තමිල් ඒව ඇරෙන්න අනිත් සබ්ජෙක්ට්ස් ඔක්කොම අපි බාර ගන්නවා. පාඩම් කරන ක්‍රමය තමයි උගන්වන්නේ. ඉතින් හරි සරලයි. මෙතනදී පාසලෙන් ලැබෙන්නේ නැති තවත් එක දෙයක් තමයි ඔබ බලන් ඉද්දී ළමයාගේ ප්‍රගතිය, පාඩම් කරන්න තියෙන නැඹුරුව වැඩි වෙනවා. ඩීප් ලර්න් කෝචින් කියන්නේ ඕක තමයි. අපේ ශාඛා දෙකක් පිටවල තියෙනවා ලංකාවේ. එකක් තමයි ජාය. ඒක තමයි අපේ ප්‍රධාන මධ්‍යස්ථානය. දෙවෙනි එක ඔබේ පහසුවතක කොට්ටාවේ. ඒ කියන්නේ කොට්ටාවේ හයිවේ එකෙන් එක්සිට් වෙලා මහරගම පැත්තට එනකොට බැරිස්ටර් එක පහු කරලා මීටර් 100ක් විතර ගියහම මම පැත්තේ තියෙනවා. ඒ බිල්ඩින් එකේ තුන්වෙනි තත්ත්වය. ඩීප් ලර්න් ස්ටඩි ප්‍රෝස් ඉගෙන ගත්තට පස්සේ ඔබේ දරුවන්ට ටියුෂන් ක්ලාසස් අවශ්‍ය වෙන්නේ නැහැ සමහර සබ්ජෙක්ට්ස් වලට. ඉතින් ඒකත් ඔබට ඉදිරියක් නේ. ඔබේ දරුවා එක තැන පළවෙනි අධ්‍යාපන ක්‍රමයෙන් මුදව ගන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද? සමහර දෙමව්පියෝ කියනවා 9 වසරේදී සාමාන්‍ය පෙළ කරන්න බැයිද කියලා. ඇත්තටම ඩීප් ලර්න් ස්ටඩි ප්‍රෝස් එක විෂයපතේ ආවරණය කළාම මුළු සිලබස් එකම මාස 3මාරක් 4ක් ඇතුළත ආවරණය වෙනවා. ඉතින් ඔබේ දරුවා 10 වසරේ හිටියත් 9 වසරේ හිටියත් කලින් මෝලල් කරන්න පුළුවන්. එකක් මතක තියාගන්න. ඔබේ දරුවා මුණ දුන්නා සහරාන් බෝම්බේ නිසා ගෙදර ඉන්න සිද්ධ වුණා. පාස්කු ප්‍රහාරය නිසා ගෙදර හිටියා. කොවිඩ් වසංගතය නිසා අවුරුද්දක් විතර ගෙදර හිටියා. පෙට්‍රල් පෝලිං නිසා තවත් කාලයක් ගෙදර හිටියා. ඔබේ දරුවා කලින් පරම්පරාවල හිටපු දරුවන්ට වඩා වයසයි. හොඳම උදාහරණයකට දැක් ගන්න පුළුවන්. ඔබේ දරුවා උසස් පෙළ කරලා ප්‍රතිඵල ලැබුණා අවුරුදු 20යි.